කිරින්ද බීච් එක අපි ඒකෙන් නාමු. මේකනේ අපේ කොන්ද මැරුණේ. අලුත් කොන්දවත් යට කරලම දාමු. මේක තමයි කොන්ද අපේ කොන්ද අභාවයටපත් උනේ. අපි ඒකත් දන්නේ නැහැ ෂුවර් නැහැ. දන්නේ නැති පාරවල් ඉතින් බීච් එකක් කිව්වට මේක මහා මුහුදන් මාමි යෝධ මුහුදක් නාන්න පුළුවන් දන්නේ නැහැ කට්ටියම නාම ගැම්මට ගිහින් කෝ බහින්න රියදුරු දැසට බුදු සරණයි කොන්දගේ දෑතට දෙවි පිහිටයි යන්න පුළුවන් අම්මට ඉතින් රැළ වැඩි ෆ්‍රෙන්ඩ් අයියෝ ෆ්‍රෙන්ඩ් රැළ වැඩි මල්ලේ මා බේර ගන්න මල්ලේ ගේමද ඉල්ලන්නේ ඔයා යනවද නේ හොඳයි නාලේ යන්න අපි කොහොමද ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද අපි එන අලුත් DC බස් සිමුලේටර් ගේම් ප්ලේ එකකට. ඉතින් තරහ වෙන්න එපා. අද ටිකක් පරක් වුණා වීඩියෝ එකක් දාන්න. මොකද කියනවා නම් පොඩි කේස් තියෙනවා. දන්නේ නැද්ද ඩාම් වෙනවා, ඩූම් වෙනවා. මොකෙන්ද යන්නේ? බස් එකෙන් යන්නේ. රූට් එකක් කියන්. අපි මොනරාගල ඉඳන් යන්කෝ කොහෙට හරි. රත්නපුරට යන්කෝ. රත්න අම්මට නෙදුරක් තියෙනවා කමන්නේ. ඒ පැත්තෙන් යන්. මේ පාර වීඩියෝ එක නම් ටිකක් ලොන් වෙයි කියලා හිතනවා. කමන්නේ අපි යන්නේ හයිවේ නේ ගින්දා පෑන් යන එක විනාඩි 10න් වගේ යගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් මේ මොංගලයෝ ටික නගිනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මුන්දාන නගිනවා. හරි බස් එක ගැම්මට ස්ටාර්ට් කරගන්නයි තියෙන්නේ. හරි ස්ටාර්ට් නා. දැන් නැද පොඩ යන් සිලෙක්ට් මියුසික් කියන ජංගිය අයින් කරගමු. වැඩක් නැහැ අදාළම නේ. ටර්බෝ සවුන්ඩ් එකෙන් දාගෙන යන්. ලයිට් එක දාගමු. හරි ගැම්මට යන්. ඔයාලට සද්ද බද්ද වෙනවා නම් සමාවෙන්න මේ මයික් එක පොඩ්ඩක් බිමට වැටුණා. දන්නේ නැද්ද පොඩ ඩාන් වෙනවා ඩූම් වෙනවා. කෙලගෙන යන්න තමයි තියෙන්නේ. හෝන් එකකුත් ගහමු. ඉස්සරහ ට්‍රැෆික් එකක් ලාවට. දන්නවනේ හොඳම පාර කැලෑ පාර කියලා දෙයක් අහලා තියෙනවනේ. මම කියන්නේ ඉතින් ඕක. අදාළම නෑ යන්. වටේ තියෙන වාහන වලට කෙලවන්න නැත්තම් ට්‍රිප් එකක් ගිහිල්ලා වැඩක් නෑ. මගේ මතේ ඒකයි. මොන්න බයික් කාරයා. ඔය බයික් කාරයා පේන්න බෑ. හැබැයි අපි මෙච්චර කල් හිටියේ ඉරේනේ ඒකින්ද හිතාගත්තා අනිත් වාහන වලටත් පාර යන්න අවසරයක් තියෙනවා කියද්දිම හැප්පුවා. එහෙම තමයි ලෝක ස්වභාවය. එක වාහනයක් වෙනුවෙන් වාහන 10ක් කියන concept එක අදත් වෙනවා. yes අන්තිමට ඕන දේ වුණා. බයික් එක කොහෙන් හරි යට වුණා. හරි ආපු ගමන් බයික් එක කෙලවුණා. ඇත්තටම නිවන් සුව අම්මට සිරි හිර වුණාද කොහෙද? නෑ. ඌ ගියා දෙවිය ලෝකෙ. ඒකින්ද අවුලන්නේ. ඌ දෙවිය ලෝක ගියා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා එයා ගැන එයාට නිවන් සුව කියලා කියන්නේ නැත්තම් කෝකටත් පවුනේ අසරණ මිනිස්සු දෙන්නනේ. ඒ දෙන්න නිවන් සුව කියන්නේ නැත්තම් බෞද්ධය වශයෙන් මේක කරලා වැඩක් නැහැ. බෞද්ධය ක්‍රිස්තියානි හැම එක්කෙනෙම මේක කරන්න ඕනේ. මොකද එයා යන කොහෙට වුණත් එයාට සුවෙන් සතුටින් ඉන්න ඕනේනේ. ඒකයි. හරි අයිතියන්. අලුත් අප්ඩේට් එකේ අර ශබ්ද ටිකක් වෙනස්. ලොරි සවුන්ඩ් එකක් තියෙන කමන්නේ. වැදුනා නේද ලයිට් කනුවේ? අලි වැඩේ සම්මානයක් දෙන්න වටිනවා. ඉතින් ඔයාලට අපේ ඩ්‍රයිවිං ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකකින් කියන්න.
හොඳ තමයි තියෙන්නේ නරක නැහැ. ඒත් කමන්නේ කියන්නකෝ අමාරුවට අපේ අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න ඕනේ. අපේ 2K තමයි next target එක. ඒක අනිවාර්යෙන් සඵල කරන්න ඕනේ. හරි මේවත් දාලම නෑ යන්. ඇහුණත් දන්නේ යමක් කිව්වා. ඇහුණත් දන්නේ ඇහුණත් නැතත් කමක් නෑ. අපි යන් IOC shed තෙල් පොලින් නෑ මොකද මේක වාහන තෙල් නෙමෙයි සූර්ය බලයෙන් වැඩ කරන්නේ. ඒකින් දවුලක් නෑ. මේක වාහන ඔක්කොම සූර්ය බලයෙන් වැඩ කරන්නේ. කොච්චර හොඳයි. අදපු එක්කන ලොකු මොලයක් තියෙනවා. අනාගතේ වාහන එයා ඇත්තටම අනාගතේ වාහන ඔක්කොම යන්නේ සූර්ය බලයෙන් ඒකයි. හරි ඉතින් ඔයාලට පිස්ස සද්දයක් ඇහුණා නම් මේ රෙඩ් හෙඩ්ෆෝන් දෙකේ charge යන් අපි අම්මට සිරි කැලෑවේ යන් කොහම ෆ්‍රෙන්ඩ් ලොරි ගලි බවුසරයට කෙලුණා. බුදු සරණයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් එයා ගැනත් ඔයාලා එයාටත් සුවෙන් සතුටින් ඔයි සින්දු දාන්න එපා. අපි ඉතින් පව් සින්දු දාන්න එපා කිව්වට දානවා මොනව කරන්නද? යන් කඩාගෙන යන්. හරි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙට හරි දන්නේ කොහෙ වුණත් වැඩක් නැහැනේ නේද? යන පැත්තනේ වටින්නේ. එම් පෙරළුණට සැලෙන්නේ වැටි නැගිටින කට්ටියක් අපි. අපෝ පිටිපස්සෙන් එන එක එනවා ගේම් ඉල්ලගෙන. හරි යන් කෙලගෙන යන්. ඕවට සැලෙන්නේ යන් කඩාගෙන යන්. දැන් නැද්ද පොඩ ඔෆ් රෝඩ් වෙන. දැන් නැත්ද ෆ්‍රෙන්ඩ්. හරි යන් පොඩ්ඩක් නැත්ද දැන් නැද්ද පොඩ දාගෙන ඩූම් වෙනවා. පාරේ ට්‍රැෆික් එක හදන්න නැතුව ඉන්න බෑ. යන් කඩාගෙන කිව්වට තාම පිකප් වෙන්නේ. මේක ඇත්තටම GTR එකක් වගේ වුණා නේද සුප්‍රීනේ. GTR එකක් දැම්මම කඩාගෙන යන්නේ තියෙන. හොයන්නේ කියද්දිම කඩාගෙන. ඇත්තටම කවුද දන්නේ ලයිසන්ස් දුන්නේ. කොහොමයි ඉතින්. ලොරියට දෙයිය බුදු සරණයි. මේක ඇද්දකට බුදු සරණයි. ඉතින් අද ගොඩක් කලාබාරණ සිදු වුණා කියලා මට විතරද හිතෙන්නේ. එහෙම හිතනවා නම් ඔයාලත් පාලින් කමෙන්ට් එකක් තියාගෙන යන්න. හරි දැන් ඉතින් තාම අපේ channel එක subscribe කරේ නැද්ද? දැන්ම subscribe කරන්න. මොකද අපි පව් ඔයාලත් පව්. හරි. අයියෝ මේ එහා ගෙදර ඉන්න ගොම් බැල්ලි බුරනවා. ඉතින් අපේ වීඩියෝ එකේ අදහස් ටිකක් ඔයාලට ඕන නම් අහගන්න. ඔය එයාගේ අදහස් වීඩියෝ එක ගැන. එහෙනවත් දන්නේ අපිට නම් හොඳට ඇහෙනවා. හරි ඒ වැඩක් නෑ යන්. මොනරාගල් නෙමේ කොහෙද මොකද්ද මේ කතරගම ලස්සනයිනේ. මේ අර කාණු තියෙන පාරේ මේ පාරේ අපි කලින් රූට් එක ගිහපුවා මතක ඇති. අපි කාණුව කියලා අපිට කෙලුණා. මතකද දන්නේ? ඒක බැලුවා නම් ඇති. වද්ද අපි අවුරුද්දට නෑගම් ගියා කියලා තමයි දැම්මේ. ඒකත් දැම්ම බලන්න. හරි ඒ වැඩන්නේ අපි ඔය තියන් ෆ්‍රෙන්ඩ් ඔය කාණුවක එහෙම හිර වුණත් බුදු සරණයි දෙවි පීඨයි. I think කාණුව තමයි හිර වෙන්නේ. මේ පැත්තෙන් තමයි කිරින්දට යන්නේ. මේ පැත්ත අර බීච් එකට යන්නේ. අර ගියේ බැලුවා නම් දන්නවා ඇති මේ තැන් ටික. අපි මේ බීච් එකට ගිහිල්ලා අපේ කොණ්ඩ මැරුණා. තම්නේල් එකට දැන් කොණ්ඩ මැරුණා කියලා කොහෙද? උත් මැරුණා. අලුත් එකක් ගත්තා. අරු හොල්මන් කරනවා. ඒක ශාප කරලා ෆ්‍රෙන්ඩ්ස් තියෙන අපේ මේ පුංචි සුකෝපභෝගී රථයට ශාප කරලා තියෙන පුංචි ව්‍යාපාරයට.
රුපියල් 5000 ට්‍රිප් එක අපි හප්පගෙනම රුපියල් 10000ට විතර යනවා. අපේ රෝල්ස් රොයිස් එක ඉතින් මේක තමයි ඩඩ්ලි ගෙනාවේ. තියනට වැඩිය ගොඩක් වෙනස්. එහෙම තමයි. අචින්ති තම්පි බෞති චින්ති තම්පි විනස්සති නේද? හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලාද? ඔයාලට මේ බස් එක ගැන අමුතුවක් තියනවද? නෑනේ. වැඩක් නෑ. ඉතින් හොඳම පාර කැලේ පාර කියන කන්සෙප්ට් එකට යන්නත් හිතනවා. යන්නේ. හොඳම පාර කැලේ පාරනේ. මේ පාර හැබැයි පොඩ්ඩක් කඩතුළු වෙලා. ඔයාලා අපි ස්වර්ගයට ගියා කියපු වීඩියෝ එක බලුවා නම් ඒකේ මේ පැත්තෙන් තමයි අපි ස්වර්ගයට ගියේ. මතක විදිහට. අම්මට සිරි උමන්දාව යෝධ ගඟ තියෙනවා. ඔයාලට පේනවා ඇති උමන්දා අම්මා. සර්ප්‍රයිස්. අපි හරි ඔයාලට පේනවා ඇති අනිත් පැත්තේ උමන්දාව යෝධ ගඟ. මන්දා යෝධ හත් ගඟ. මන්දා යෝධ ගඟ. දැකලා නැත්තම් බලා ගන්න. හරි ඒරම ෆෝන් එක ගන්න. බස් එක පොඩ්ඩක් උඩ යනවා කියලා මට විතරද පේන්නේ. ඇත්තටම මේ වගේ ඔෆ් රෝඩ් යන්න නම් මේකක් දීලා හරියන්නේ නැහැ. ඇත්තටම ඩිෆෙන්ඩර් එකක්වත් දෙන්න ඕනේ. කරපු වැඩේ කතයි. මේකත් දැන් කොහෙද දාන්නේ? දකුණු තමයි දාන්නේ. දැක්කනේ ඉතින් ඩ්‍රයිවිං කපලා ගන්නවා ගන්නට. අන්න බුක් ෂොප් එකක් තියෙනවා. පොත් ගන්නවා නම් ගන්න. අපිට නම් පොත් ගන්න. මම කිරින්ද බීච් එක අපි ඒකෙන් නාම. මේකනේ අපේ කොන්ද මැරුණේ. අලුත් කොන්දාවත් යට කරලම දාමු. මේක තමයි කොන්දා අපේ කොන්දා අභාවයටපත් උනේ. අපි ඒකත් දන්නේ නැහැ ෂුවර් නැහැ. දන්නේ නැති පාරවල් ඉතින් බීච් එක කිව්වට මේක මේ මහමුහුදන් මාමි යෝධ මුහුදක් නාන්න පුළුවන් දන්නේ නැහැ. කට්ටියන් නාම දැම්මට ගිහින් කෝ බහින්න රියදුරු දැසට බුදුසරණයි කොන්දගේ දෑතට දෙවි පිහිටයි. යන්න පුළුවන් අම්මට ඉතින් රැළ වැඩි ෆ්‍රෙන්ඩ්. අයියෝ ෆ්‍රෙන්ඩ් රැළ වැඩි. මල්ලේ මා බේර ගන්න මල්ලේ ගේමද ඉල්ලන්නේ. ඔයා යනවද නේ ඔයාලා? හොඳයි. නාලේ යන්න. අපිත් යනවා. අපේ ෆ්‍රෙන්ඩ්ස් මේ කොන්ද නම් පන පිටින් බේරුණා. ඔයාලට එයාගෙන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දෙන්න. කලින් කොන්දාගේ සෙට් වෙයිද දන්නේ. හරි ෆ්‍රෙන්ඩ්. පාර ගන්න බැරි මේ පාරනේ ආවේ. ආවුනේ. මේ පාර තමයි. යෑමක් තමයි තියෙන්නේ. යම් ෆ්‍රෙන්ඩ්. හරි. යම් වේගෙන් යම්. දැන් ඉතින් කෙලගෙන යන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මේ හරි පාර නේද? ඔව් මතක විදියට මේක තමයි හරි පාර. මේ පාර නම් ටිකක් හොඳයි. කාපට් කරලා අන්න ත්‍රිවිලිය අපේ පාටම ත්‍රිවිලිය. යම් විදගෙන අපිට ලොකු දෙයක් අමතක වුණා ෆ්‍රෙන්ඩ්ස්. ඩබල් සිග්නල් එක. සාමාන්‍යයෙන් ඩබල් සිග්නල් ළඟට හරව තමයි යන්නේ. දැක්කද? කොහොමද ඩ්‍රයිවිං? මට හරි පාට තමයි එක පාට ෆ්‍රෙන්ඩ්ස් වංගු හැදෙන. මේ පාරත් මම හිතන්නේ අපි නෑ කොහමද ෆ්‍රෙන්ඩ්ස් වටලක්.
ලක් එක්ක මේ බර වැටෙන්න නොදී නූලෙන් බේරුණේ. සතුටු වෙන්න කාරණයක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ පාර මේ පාර එද්දී මොකද්ද ඔයාලට කියන්න තියෙන මේ පාර නම කරන්න ඕනේද? ඒ ගැන පළවෙනි කමෙන්ට් එකකින් කියන්න. යම් ඇති යන්තම් ෆ්‍රෙන්ඩ්ස් කලින් ආපු තැනට ආවා. නැත්තම් එපා වෙනවා ඔය රෙද්ද. ආයිත් එනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කළු දුමේ තමයි දාන්නේ. කවුරුත් මේක නීතියට දාන්න එපා. නැත්තම් ඉවරයි කළු දුම. යම් දැන් ඔය කළු දුම සුදු දුම දාලම නෑ. දැන් තියෙන්නේ බුදිල්ලක් තමයි කඩාගෙන යන්නේ. අපි කොහෙන්නම් කොහෙටද යන්නේ? මොනරාගල ඉඳන් ගාල්ලට. රත්නපුරට. දැන් නැද්ද පොඩ දානවා දුවනවා. තාම ගාල්ලට ආවෙන්නේ නෑ නේ ෆ්‍රෙන්ඩ්. හම්බන්තොටට නම් ආවනේ. තා පොඩ්ඩෙන් ස්වර්ගයට යනවා කලින් වගේ. ස්වර්ගයටද දෙවිය ලෝකෙටද මේ පාරේ? දෙකම එකයිනේ. යන්න තමයි තියෙන්නේ. කඩාගෙන යන්න. කඩාගෙන යන්න. මෙතන හරවන්න නෑ කියන්නේ. කෙලින් තමයි ෆ්‍රෙන්ඩ්ස් යන්නේ. ඒ පාර ලස්සනයි. යා. යටිනුත් පාරක් තියෙනවා. උඩින් බින්දුම් වලින් යටින් බින්දුම් කියලා තමයි මම කියන්නේ. ජංජම් කඩාගෙන යන්න. මොකද දන්නේ මේ ටිකේ වැටක් දාලා තියෙන ගෙවල් ටික වහගන්නෙත් දන්නේ. දැන් ප්‍රශ්න. පද්දේ කොහෙද පහුවෙන්නේ මට නෑ. සම්මත පොඩ්ඩක් ලැග්ගුණ තියෙනවා. හම්බන්තොට පෝට් එක දැන් අද පොඩ්ඩ දාන්න දුන්නා. අපි කොහෙද ආවේ? මට උඩුම මන් දාවේ ඕද ගඟ. තා පොඩ්ඩෙන් එතනින් කියන්න එනවා. අපි තමයි ෆ්‍රෙන්ඩ්ස් එතනකට වාහනයක් දාන්න. ඉදිරියේ යෝධ ට්‍රැෆික් එක. යෝධම් ට්‍රැෆික් එක. යෝධ ට්‍රැෆික් එක මම දන්නේ මේ තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් වලට පොඩි සබ්ජෙක්ට් එකක් එනවා. අතරම සෝරි මොකද ඒක පොඩ්ඩක් charge වෙන්න තියෙන ෆෝන් එක 100ට 2යි. හරි කඳුද මේ වී මලුද? වී මලු වෙන මොනවද? අම්මට ඉතින් මොකද්ද මේ? ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් මේ පාරේ යාළුවෝ බොහොම අඩුයි. මම පොඩි පාරක්. පොඩි පාරක්ද පිස්සුද මේ ලොකු පාරක් නේ තියෙන්නේ පේන්නේ නැද්ද? ලොකු පාරක් නේ තියෙන්නේ මේ කොච්චර ඉඩ තියනවද මේකේ? දැන් නම් අපි ආවේ කොහෙද පොඩි මේ උඩ තියෙන පන්සල මාතර බත් කඩේ තමයි සෙට් උනේ. බත්යක් මත්සිරි නාත්තම්
මෙතන මෙහෙටනේ. හරි. මේ වාහනේ අනිත් පැත්තට යන්න. සෝරි වෙහෙර හේන දන්නේද ඩම්මලා මං විතරයි හරියට මොකද්ද නීතියට වැඩ කරන්නේ හැම වාහනයක්ම යන්නේ අනිත් පැත්තෙන් මං විතරයි හරි කරන්නේ. එතන මං ගැන සතුටු වෙන්න ඕනේ මාතර බෝඩිය. දැක්කනේ මට කාලෙද වැරදි නෙමෙයි මාතර. හරි මාතර බෝඩියට යන්න වෙලා මම චාර්ජින් නැති එක ඉක්මනට රූට් එක ඉවර කරගන්න ඕනේ. හරි අනිත් මේක තමයි. මේකෙන් පොල් ගස් හරහා යන්නේ මේක භූත බලවේගයක් අවතාර බස් එක. මේ කියන්නේ අවතාර මිනිස්සු. මොකක්ද මේ පහුන මොකක් හරි වෙද්ද? ඒ තැන් වලට යන්න ෆ්‍රෙන්ඩ්ස් වෙන දවසක වෙන රූට් එකක් යන දවසකට මේ රූට් එක මම ඉවර කරගන්න ඕනේ. ඔයාලා රූට් එක ඉවර කරගන්නත් ඕනේ. කොහොමද ඩ්‍රයිවිං? ෆයිට් කන්නාඩි විතරක් ගැලවෙන විදිහට. අපේ දෙකම. උට්. අනේ තමයි. බීච් එකක් මෙතන බීච් එක මොකක්ද දන්නේ? මොකද්ද? වෙරළ තීරයේ මීරි ගඟ දැක්කනේ. ඇත්තටම ෆ්‍රෙන්ඩ් මේ වගේ පරවල් වල යද්දි ටිකක් ස්ලෝ ඩවුන් යන්න. මොකද මේ වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. දැක්කම ඔයාලට තේරෙන්නේ අනතුරු. දරුණු අනතුරු. ඒ අනතුරු අවම කරගන්න මම වගේ එළවන බලන්න මම ක්‍රියාරණ අනතුරු අවම කරගෙන එළවන්නේ. දැන් අපි කඩු කරන්නේ මම තමයි කඩු. මෙන්න ඉස්සෙල්ලා කලින් පාරක් යන්න ට්‍රැෆික් එකක් තියෙන්නේ පුදුම ට්‍රැෆික් එකක්. යට බීච් එක. ඕ බින්දිය. බින්දිය යන්නේ ෆ්‍රෙන්ඩ්ස් එක කොහොමද දෙන්නේ? බින්දි පාර. බින්දි. මේක පළවෙනි පාරට බින්දියට යන්නේ. මේ පොයින්ට් එක පාරෙන් ගියානම් මේක තමයි නේද? කමක් නෑ කෙලවෙන්නේ. යන්නේ නෑ මේක දෙකක් කරගෙන. මේක දන්නේ මම හිතන්නේ ළමයි කොහොමද? නෑ තාම ගාලා සෙට්ටින්. ගාලා සෙට්ටින් මේ ගාල්ල ළඟ නෑ ගාල්ල ගාල්ල ස්ටේෂන් එක මට මේ තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මේ ගල් කන්ද ගැන හිතන්නේ පාඩම් කරන්න මේ පාර ගියම ලයිෆ් එක කෙටෙන සීන් එකක් තමයි. අර කවුද මේ පරින්නේ? කවුද? හරි පාර යනවා. මේ බලන්න මාරු. ඒ ගෙදරට යන්නේ කොහොමද දන්නේ? ඒක අදටත් අභිරහසක්. මම කියන්නේ අවතාරයක් තියෙන අවතාර ට්‍රාන්ස්පෝර්ට් කරන බස් එකක්. අරේ වා ෆ්‍රෙන්ඩ්ස් අම්බෝ ෆ්‍රෙන්ඩ්ස් මම ඉවරයි තමයි කියලා. ආව පොඩ්ඩෙන් මුහුදු බත් වෙනවා. දෙවනි පාරට මුහුදු බත් වෙනවා. මම දැන් පටන් ගන්නවා. ඒ ගාන්ට දාන්න.
යටෙන් දාගන්න. රිවර්ස් එකෙන් දාගන්න පුළුවන්. යම් බස් වල වද්ද වෙන්න එපා. ගෙම්මට යන්න ඕනේ. දැනටත් අනතුරු බොහෝමයි. බස් අවතාර දැක්කම බස්ත් අවතාර. වාහන ඇත්ත අනෙත් ඔක්කොම අවතාර. ගාල්ල ඉඳන් ඊට පස්සේ තියෙන්නේ ගාල්ල පස්සේ රත්නපුර නේද? දන්නේ දෙයියෝ දණියක් නදන. කැලේ පාරක් නම් පාරෙන් යන මොකද මේක පැහැදිලි නෑ. මට සිරියස් රියකට ප්‍රතාපය බස් එක දෙයියෝ වින්දිකට බස් එක ඒ දන්නේ නැහැ මේ බස් එක කැඩේට යනවා. අපි හරියට කෙලින් පාරක් දාලා දුන්නා. සමාජ සේවය කරන්න ඕනේ නේද? සමාජ සේවය අපි හොඳ වෙන්න තමයි අනිත් අයත් හොඳ වෙන්නේ. ඒක හින්දා මේ විදියට ඩ්‍රයිව් කරමු. හරි. යන්න. යම් මම හිතන්නේ අපි දාන ලොකම වීඩියෝ එක මේක හිතන්නේ විදිහට නාගත්තේ දී මීටරදී ලොකු වෙන්න පුළුවන්. හරි. ඔය වැඩ නැහැ දැන් අපි යන්කෝ. යම් කඩාගෙන යන්න. දැන් නම් ෆ්‍රෙන්ඩ්ස් අත්දැකීමෙන් කියන්නේ රත්නපුරේ අත්දැකීමෙන් කියන්නේ මම හිතන්නේ අත්දැකීමෙන් කියන්නේ රත්නපුරේ අපි මේ කුඹුර සීසාල මඩවල දෙමු. පස් කඳු ගල් කඳු තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම මේ සීගිරිය තියෙන පැත්තක් වෙන්න ඕනේ කියලා හිතන්නේ. මොකද මේ රත්නපුරේ නිසා එහෙම හිතන්නද? අන්න ටයර් තියෙන උමන්දාවේ යෝධ ට්‍රැක්ටරේ හදන්න ටයර් එකතු කරලා තියෙනවා. ඔයා හිතන්නේ මොනෙන් ට්‍රැක්ටරයක්ද කියන එක පහලින් කමෙන්ට් එකකින් කියන්න. මම නම් හිතන්නේ අත් ට්‍රැක්ටර් වලට වෙන්නේ නැති නැත්නම් හතරක් තියෙනවා. දැන් නම් ෆ්‍රෙන්ඩ්ස් අර අන්තිම සීන් එක යනවා හරිද? වත්තේ ෆ්‍රෙන්ඩ්ස් පියාඹන තව ටිකකින් අපි මට හිතෙනවා මේ දීවි බස් එකෙන් පොල් ගහවුත් නැගී කියලා මට හිතෙනවා. ගහකට නගින්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ යන විදිහට ඒවා දාන්න නෑ යම් විදිහින්. දැන් නම් ෆ්‍රෙන්ඩ්ස් 160ටම යන්න ඕනේ. මගේ ගණනය කිරීම මම 160ට යන්න ඕනේ. හරි ඉවරයි. වාව්. දැක්කම ෆ්‍රෙන්ඩ්ස් පියාඹනවා කියන්නේ මේකට දැක්කම. දැක්කනේ පොල් ගහ උඩට නැග්ග දැක්කනේ. හරි. ඉතින් මේක පිකප් වෙද්දී මාසයක් විතර යනවා. මාසයක් නෙමෙයි විනාඩි 10ක් විතර යනවා මේක පිකප් වෙන්න.
හරි ඉතින් ආයෙත් කියනවා අපේ channel එක subscribe කරන්න කමෙන්ට් එකක් කියන්න අනිවාර්යෙන් like කරන්න ඕනේ වීඩියෝ එක මොකද පොඩ යන්න ඕනේ ඉඳගෙන යන්න ඕනේ යන්න ගලි බවුසරයක් තියෙනවා ඉස්සරහ Oh, Ratnapura Tower. Satupudi. Ratnapura. කොහොමද friends brand ඔය අතයි කියන්නේ driving legendary driving legend